back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා ගොඩක් සතුටින් පරිස්සමින් ඉන්න ඇති කියලා. ඇත්තටම ගොඩ කාලෙකින් තමයි මට වීඩියෝ එකක් ගේන්න පුළුවන් වුණේ. හැබැයි මං ෂෝට් වීඩියෝස් අරගෙන ආවා. ඉතින් ඉස්සරහට ඒ වගේ නැතුව දිගටම වීඩියෝස් අරගෙන ඉන්න මං බලාපොරොත්තු වෙනවා. මුලින්ම කියන්න ඕනේ හැමෝටම සුබ වෙසක් මංගල්‍යයක් වේවා. ඊළඟට කියන්න ඕනේ මගේ බර්ත්ඩේ එකට විශ් කරපු හැමෝටම thank you so much. අද මැයි 12 හරියටම වෙසක් පොහොය දවසේ. ඉතින් දැන් උදේ 10ට විතර ඇති. මට හිතුණා අද බර්ත්ඩේ vlog එකක් කරත් හොඳයි කියලා. අද දවසේ මම මොකද කරන්නේ ඒ දේවල්. ඉතින් මුලින්ම දැන් උදේට කන්න තමයි යන්නේ. මේ තියෙන්නේ මගේ ප්ලේට් එක. අද බර්ත්ඩේ එක නිසා ගෙදර කිරිබත් හදලා තියෙනවා. ඉතින් අද දවසේ මම මොකද කරන්න කියලා බලාගෙන ඉන්න. මම මේකටම හිතුනොත් මගේ බර්ත්ඩේ ෂූට් එකේ vlog එකත් මම මේකටම ඇඩ් කරන්නම්. මොකද ඒකේ මම ගොඩක් ක්ලිප් ගත්තේ නෑ. චූටි වීඩියෝ ක්ලිප් ටිකක් තමයි ගත්තේ. ඉතින් මම සම්පූර්ණ මගේ බර්ත්ඩේ vlog එකක් විදිහට මම ඒක ගේන්නම් ඔයාලට. එහෙනම් keep watching. මේ අපි දැන් ඉන්නේ ෆොටෝ ෂූට් එක අපි කරන්න හිතන් ඉන්න තැන. අපි හිතුවේ ෂූට් එක උදේම පටන් ගන්න. හැබැයි අපිට ෂූට් එක පටන් ගද්දි ටිකක් දවල් වුණා. දැන් මේකප් එක දාන්න තමයි යන්නේ. ෂූට් එක ඇත්තටම පරක්කුනේ අපේ වැරද්දෙන්. අපිට ටිකක් වෙලා ගියා. ඒකයි. ඉතින් කොහොම හරි වැඩේ ලස්සනට කරගන්න පුළුවන් වුණා. අපි බලමු එහෙනම් ෂූට් එක කොහොමද උනේ කියලා. මගේ බර්ත්ඩේ ෂූට් එකේ මේකප් එක ඒ වගේම ෆොටෝග්‍රැෆි ඒ දෙකම කරන්නේ මෙයා තමයි. සැලොන් මින්සේයා. එයාගේ සැලොන් එකේ නම. ඊට පස්සේ ෆොටෝග්‍රැෆි පේජ් එකේ නම මින්සේයා ෆොටෝග්‍රැෆි. ඇත්තටම ඒ දෙකම එයා මාරම ටැලන්ටඩ් විදිහට කරනවා. ඒ වගේම හරිම හොඳයි. හරිම කස්ටමර් ෆ්‍රෙන්ඩ්ලි. ඉතින් අපිට වැඩේ ලස්සනට කරගන්න පුළුවන් වුණ එක හේතුවක් තමයි ඒක. වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි මම පින් කරලා තියෙන කමෙන්ට් එකේ හරි මම මෙයාලගේ ඩීටේල් දාන්නම්. ඔයාලට කන්ටැක්ට් කරගන්න ඕනි නම් මම highly recommend කරනවා එයාලගේ සර්විස් එක. ෆොටෝ ගහන්න කවුද? ඔයාද මෙයාද? මේකපුත් වෙනවා. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් සාදරයෙන් පිළිගන්නවා ඔයාව. මේ වගේ වීඩියෝස් දිගටම බලන්න ඕනි නම් මාව subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් මම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම කියන්න ඕනි ඔයාලා ඉස්සරහට මගෙන් මොන වගේ වීඩියෝස්ද බලාපොරොත්තු වෙන්නේ කියලා කමෙන්ට් කරගෙන යන්න. මේකප් එක දාන අතරේ බර්ත්ඩේ ෂූට් එක ගැන අපි ටිකක් කතා කරමු. මම මේ පාර බර්ත්ඩේ ෂූට් එක කරන්න හිතුවේ පික්නික් තීම් එකට. මට ඇත්තට මේ අයිඩියා එක ආවේ Pinterest එකේ දැකපු ෆොටෝස් ටිකක් නිසා. මම ඒ ටික දැන් වෝල් එකේ දාන්නම් ඔයාලට බලා ගන්න. මීට කලින් මගේ 19 වෙනි බර්ත්ඩේ එකේ 20 වෙනි බර්ත්ඩේ එකේ මම ෂූට් කරාට මම එහෙම අයිඩියා එකකින් නෙමෙයි ෂූට් එක කරේ. ඒ බර්ත්ඩේ ෂූට් දෙකේම ෆොටෝස් වලින් ටිකක් මම දැන් ස්ක්‍රීන් එකේ දාන්නම් ඔයාලට බලා ගන්න. මේ බර්ත්ඩේ ෂූට් එකේ ෆොටෝස් මම වීඩියෝ එක අන්තිමට දාන්නම්. වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. ඒ වගේම අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න කීවෙනි බර්ත්ඩේ ෂූට් එකද මගේ ලස්සනටම තිබ්බේ කියලා. මම මගේ බර්ත්ඩේ ෂූට් එකට ෆ්ලවර්ස් ගත්තේ එලිගන්ස් බ්ලූම් කියන ෆ්ලවර් පේජ් එකෙන්. මම ඒකේ ඩීටේල් වලට පින් කරලා තියෙන කමෙන්ට් එකේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි දාන්නම්. ඒ වගේම මගේ කේක් එක මම ඕඩර් කරේ සචි කිචන් කියන පේජ් එකෙන්.
ඒකේ ඩීටේලුත් මන් දාන්නම්. මම ඇත්තටම ඕඩර් කරලා ගෙන්න ගත්තේ ෆ්ලවර් බොකේ එකක්. හැබැයි ෂූට් එක කරද්දි ඉතුරු වුණේ බොකේ එක නෙමෙයි ෆ්ලවර්ස් ටිකක්. ඒක මගේ වැරැද්ද. මට ඒ මල් ටික පරිස්සම් කරගන්න බැරි වුණා. මොකද මම ෂූට් එකට කියලා හිතලා ෆ්ලවර්ස් ටික අරගෙන දවස් 2කට පස්සේ තමයි මට ෂූට් එක කරන්න පුළුවන් වුණේ. ඉතින් ඒකත් හවස තමයි මට ෂූට් එක කරන්න පුළුවන් වුණේ. එතකොට මල් ටික හැලිලා ගිහිල්ලා. හැබැයි ඉතුරු වෙච්ච ටිකෙන් ලස්සනට බර්ත්ඩේ ෂූට් එක කරගන්න පුළුවන් වුණා. මං අර ෆ්ලවර් බොකේ එකේ ෆොටෝ එකකුත් මං දාන්නම්. කේක් එක ගැන කිව්වොත් කේක් එක මම බර්ත්ඩේ ෂූට් එක කරන දවසේ ඒ හවස වෙනකන් කිසිම ඩැමේජ් එකක් වුණේ නැහැ. දිය වෙලා තිබ්බෙවත් නැහැ. ඊට පහුවෙනිදා රෑ තමයි කේක් එක කැපුවේ බර්ත්ඩේ එක දවසේ. ඒත් ඒ කපද්දිවත් කිසිම ඩැමේජ් එකක් වෙලා තිබ්බේ නැහැ කේක් එකට. ඒ වගේම හරිම රසයි කේක් එක. ඔයාලා කන්තලේ ට්‍රින්කෝ අවට කෙනෙක් නම් එලිගන්ස් බ්ලූම් ෆ්ලවර් පේජ් එක, ඒ වගේම සචි කිචන්, එයාලගේ කේක් විතරක් නෙමෙයි තියෙන්නේ, එයාලගේ තව කෑම ජාති ගොඩක් තියෙනවා. ඒ පේජ් දෙක මම highly recommend කරනවා. ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕනි නම් මම මේ පේජ් දෙකේ ඩීටේලුත් දාලා තියන්නම්. කාට හරි හිතෙන්න පුළුවන් ඇයි මෙහෙම බර්ත්ඩේ ෂූට් කරන්නේ කියලා. ඒ කියන්නේ මෙහෙමයි මගේ මතයට අනුව නම් තමන් ආස දෙයක් තියෙනවා නම් ඒ දේ කරන්න ඕනි. මොකද ඊළඟ මොහොතේ අපිට මොනවා වෙයිද කියලා අපි දන්නේ නැහැ. අපි මේ ගන්න හුස්ම අපිට පල්ලෙහාට එලන්න පුළුවන් වෙයිද කියලාවත් අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ ඉන්න ටික කාලේ අපි ආස දේවල් කරලා ඉන්න ඕනි. අද මැයි 12 හරියටම වෙසක් පෝය දවසේ උදේ 11ට විතර අපි පන්සල් ආවා. ඒයි මෙච්චර ගන්ටාර ගන්නේ වෙසක් පෝය දවසේ රෑට පන්සලට එන්න වෙන්නේ නැති නිසා අපි දවල්ට ආවා. දැන් දවල් බුද්ධ පූජාව තියලා ඉවර වුණාට පස්සේ සිල් ගත් අයට දවල් දානේ බෙදනවා. ඉතින් ඒකට තමයි අපි ආවේ. හැම වෙසක් පෝය දවසකම දවල් දානේ දෙන්නේ මේ පැත්තේ ආමංගල්‍යාධාර සමිතියකින්. අද මම පන්සල් ආවේ මෙන්න මෙයාත් එක්ක. මේ අපේ පුංචිගේ දුව. එයාව කියනවා එයාව ගන්න එපා කියලා වීඩියෝ එකට. වෙසක් පෝයට පන්සලට එන්න ඕනේ දවල්ට වඩා රෑට. ඇත්තටම රෑට මාරම විදිහට පන්සල් ලස්සනයි. ඔය චෛත්‍යයේ බල්බ් දානවා මේ බෞද්ධ කොඩිය පාටට. රෑට පන්සලේ කවිබණ දේශනාවකුයි භක්ති ගීත තරඟයකුයි තියෙනවා. මේ තමයි බර්ත්ඩේ එක දවසේ රෑ. පන්සල් නම් යන්න උනේ නෑ රෑ. මොකද කේක් එකක් කපලා චූටි පාටියක් තිබ්බා. මෙහෙම නෙමෙයි ටිකක් ලොකුවට පාටිය ගන්න හිටියේ. කෑම වේලක් එහෙම දීලා ගොඩ කට්ටියකට. ඒ වුණාට වෙසක් පෝයත් එක්ක කට්ටිය එහෙම යන නිසා කාටවත් අපි එන්න කිව්වේ නැහැ. මම් වගේ වෙසක් පෝය දවසේ බර්ත්ඩේ එක තිබ්බ තව කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. පෝය දවසක බර්ත්ඩේ එක සමරනවා කියන එක අනිත් දවසක බර්ත්ඩේ එක සමරනට වඩා ටිකක් වෙනස්. විශේෂයෙන්ම වෙසක් පෝය දවසක් වුණාම ඔයාලා වෙසක් පෝය දවසේ මොකද කරේ කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාලට මේ වීඩියෝ එකෙන් නෝට් වුණාද දන්නේ නැහැ. මට හැපි බර්ත්ඩේ කියලා විශ් කරන්න කලින්ම මම ඉටිපන්දන් ටික නිමුව මට අමතක වෙලා.
චුට්ටක් දාන් වෙනවා ඩෝන් වෙනවා දන්නේ නැද්ද ඉතින්. ඔන්න ඔය විදිහට තමයි වෙසක් පොය දවසේ රෑ මගේ බර්ත්ඩේ එක මම සෙලිබ්‍රේට් කරේ. අද දවසේ මට වෙසක් එක වෙනුවෙන් ලොකු දෙයක් කරන්න බැරි වුණා. දවල් පන්සලට ගිහිල්ලා දානෙ බෙදන්න ගිහපු එක ඇරෙන්න වෙන වෙසක් වෙනුවෙන් මට මුකුත් කරන්න බැරි වුණා. ඉතින් ඔය තියෙන අපේ ගෙදර අපි හදපු කූඩු වෙසක් කූඩු. එහෙනම් අපි බලමු ඊළඟ දවසේ වෙසක් එක වෙනුවෙන් මම මොකද කළේ කියලා. එහෙනම් keep watching. මේ මැයි 13 වෙනිදා ඒ කියන්නේ වෙසක් පෝයට පහුවෙන්ද දවස අපි මේ යන්නේ දැන් සේරුවිල මංගල රජමහා විහාරයට. ඔයාලා දකින්නත් ඇති හිරු එකෙන් ධාතු ප්‍රදර්ශනයක් තියෙනවා සේරුවිල මංගල රජමහා විහාරේ. ඉතින් ඒක බලන්න තමයි අපි යන්නේ. ඊට අමතරව තව තැන් ටිකකත් යන්න හිතන් ඉන්නවා. අපිට යන අතරමඟදී බීම දන්සලක් හම්බුණා. ඉතින් ඒකෙන් බීම එකකුත් බීලා අපි ආයෙ ගමන යන්න පිටත් වුණා. අන්න මාර මාසයි මේ විදිහට දන්සල් වලින් කන්න බොන්න. ඔන්න අපි දැන් සේරුවිලට ඇවිල්ලා ඉන්නේ. අපි සේරුවිලට එද්දී වෙලාව උදේ 10ට විතර ඇති. ඉතින් එතකොටත් ගොඩ සෙනග පෝලිමක් හිටියා. ඉතින් අපි ධාතු බලන්න මුලින්ම පෝලිමේ ඉන්නේ නැතුව සේරුවිල මංගල රජමහා සෑය වැඳලා බුදු මැදුරට ගිහිල්ලා ඒ ටික කරලා අන්තිමේට පෝලිමට එකතු වෙනවා කියලා හිතුවා. මම මේ වීඩියෝ එකෙන් සේරුවිල සෑය ගැන විස්තර කරන්න යන්නේ නැහැ. මොකද මම මීට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා අපි සේරුවිල ආපු වෙලාවක. ඒකෙදි මම මේ සේරුවිල සෑය ගැන පැහැදිලි කිරීමක් කරනවා විස්තරාත්මකව. ඉතින් කාට හරි ඕනි නම් සේරුවිල රජමහා සෑය ගැන විස්තර දැනගන්න ඔයාලට පුළුවන් මගේ කලින් ඒ වීඩියෝ එක බලන්න. මගේ පළවෙනිම YouTube වීඩියෝ එක තමයි ඒක. අද නම් සෙනඟ ගොඩක් වැඩි. සෙනඟ වැඩි වෙන්න එක හේතුවක් තමයි වෙසක් පෝය නිසා. අනිත් එක තමයි කපිලවස්තුපුර නිසක ශ්‍රී සර්වඥ ධාතු වන්දනා ප්‍රදර්ශනයක් පැවැත්වෙන නිසා. ඔයාලත් මේ වෙසක් පොයට සේරුවිල ආවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. සේරුවිල සෑ මළුවේ මාරම ලස්සන මල් පූජාවක් තිබුණේ. බුද්ධ ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං ආකාශට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා
පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මම් පරං. අපි දැන් යන්නේ බුද්ධ මන්දිරයට. එතනත් සෙනඟ ගොඩක් ඉන්නවා. ආශිර්වාද කරනවා. අභිවාදන සීල ගුණේති මහා ගුණේති අපේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ඔන්න අපිත් එහෙනම් පොලිමට ආවා. ඔයාලට මම පෙන්නන්නම් මාරම සෙනඟක් ඉන්නේ. සේරුවිල වැඳලා ඉවර වෙලා ඊළඟට අපි කන්න නැවැත්තුවා. අපි කන්න නවත්තපු තැන පඳුරක තිබිලා මං ලස්සන ගෙඩි වගයක් කඩාගත්තා. මේකේ නම දන්න කවුරු හරි ඉන්නවා නම් කියන් යන්න. ඊළඟට අපි ආවේ විල්ගම් වෙහෙර රජමහා විහාරයට. මම මේක ගැනත් ලොකු විස්තරයක් මෙතනදි කරන්න යන්නේ නැහැ. මොකද මම සේරුවිල රජමහා විහාරයේ කරපු වීඩියෝ එකේම එදාම විල්ගම් වෙහෙර රජමහා විහාරයටත් ගිහිල්ලා ඒක ගැනත් මම විස්තරයක් කරනවා. ඉතින් ඔයාලට ඒව ගැන වැඩි විස්තර බලා ගන්න ඕනි නම් මගේ ඒ වීඩියෝ එක ගිහිල්ලා බලන්න පුළුවන්. මේ තැන තියෙන්නේ ලස්සන වැවක් ළඟ. ඉතින් පරිසරේ මාරම නිස්කලංකයි, මාරම ලස්සනයි. ඉතින් ඇති තරම් වෙලා මෙතන ඉන්න හිතෙනවා. ඒ තරම් මාරම ලස්සනයි ඒ වටපිටාව. මේ විහාරයේ තියෙන ප්‍රධාන බෝධියේ වෙන බෝධීන් වහන්සේලාට වඩා පොඩි වෙනසක් තියෙනවා. ඒ බෝපත් ගොඩක් පොඩි. මම ඊට කලින් වීඩියෝ එකේ විල්ගම් වෙහෙර ගැන විස්තර කරද්දි මට ඒක කියන්න බැරි වුණා. මම ඒකයි දැන් කිව්වේ. දැන් මේ අපි යන්නේ ලංකාපටුන සමුද්‍රගිරි විහාරයට. දන්ත කුමරුයි හේමමාලා කුමරියයි බුදුරජාණන් වහන්සේගේ ඒ පූජනීය දන්ත ධාතුන් වහන්සේ රැගෙන ශ්‍රී ලංකාවට පා තැබපු ඒ ඓතිහාසික ලංකාපටුන වරාය අසල සාගරයට ආසන්නව තමයි මෙන්න මේ විහාරය පිහිටලා තියෙන්නේ. සිවිල් යුද්ධයෙනුයි සුනාමියෙනුයි මේ පුරාණ විහාරස්ථානයේ නටබුන් වල දැඩි හානි සිද්ධ වෙලා තියෙනවා. ඒ වුණත් පුරාණ දාගැබ, කොරවක්ගල්, පොකුණක් සහ අක්කර 500ක භූමි ප්‍රදේශයක ඉසිරී තියෙන පුරාණ විහාරස්ථානයේ අනික් නටබුන් තවමත් බලා ගන්න පුළුවන් අපිට. ඒත් පුරාණ විහාරස්ථානයේ නටබුන් අසල නව විහාර සංකීර්ණය ඉදි කරලා තියෙනවා. මම ගොඩක් වෙලාවට මම බලන්න යන තැන්වල විස්තර කියනවා. මම එහෙම කියන්නේ බලන කෙනෙක්ට ඒකෙන් අධ්‍යාපනික දැනුමකුත් ගන්න පුළුවන් වෙන්න. මම මේ විස්තර කියන්නේ විකිපීඩියා වගේ ගොඩක් පිළිගත්ත වෙබ් අඩවි වලින් තොරතුරු අරගෙන තමයි කියන්නේ. මම මේ ගැන ඔයාලට කිව්වේ ඔයිට කලින් මගේ කෝණේශරම් වීඩියෝ එකක මං කියන එක වැරදි කියලා ප්‍රශ්න කරලා තිබ්බා. ඒකයි මම මේ ගැන කිව්වේ. ඇත්තටම එහෙම ප්‍රශ්න කරා කියලා වැරද්දක් නෑ. මමත් ආසයි ඒ විදිහට මගෙනුත් අහලා දැනගන්නවට. ඔයාලටත් එහෙම ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් කරන්න. ලංකාපටුන විහාරයෙන් ඇවිල්ලා ඒ ළඟම තිබ්බ පාලම ගාවත් ටිකක් වෙලා ඉඳලා ඊළඟට අපි ඒ ළඟම තියෙන බීච් එකකට ආවා. ඉතින් මම මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස කමෙන්ට් කරගෙන යන්න. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. එතකම් පරිස්සමින් ඉන්න. Thanks for watching. Bye.